ආයුබෝවන් ඔබ සියලු දෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට වැදගත් වෙන පණිවිඩයක් තමයි අද අපි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාවන් පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අංශයේ පරිපාලන සේවයට විදුහල්පති සේවයට සහ ගුරු අධ්‍යාපනඥ සේවය යන සේවාවන් සඳහා ඇති පුරප්පාඩු ප්‍රමාණයන් හා එම පුරප්පාඩු පිරිවීම සඳහා ගනු ලබන තීරණ සහ බඳවා ගැනීම සඳහා තරග විභාග පවත්වන බවටද එතුමා ප්‍රකාශයක් සිදු කළා. තවද ඉතාමත් වැදගත් තොරතුරු රැසක් එතුමා විසින් එහිදී අනාවරණය කරනු ලැබුවා. දැන් අපි සූදානම් වෙන්නේ එතුමා විසින් සිදු කළ එම ප්‍රකාශයට සවන් දීමටයි. ඊට ප්‍රථමයෙන් මෙම වටිනා රැකියා අවස්ථාවන් ගැසට් වූ සැනින් ඒ සඳහා අයදුම් කරන ආකාරය, අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් මොනවාද යන්න, ඒ වගේම මෙම රජයේ රැකියාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම රැකියාවන් එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකට join වෙන්න. අපි දැන් සවන් දෙමු එතුමා විසින් කළ එම ප්‍රකාශයට. අපේ පරිපාලන සේවය පුරප්පාඩු සංඛ්‍යාව 1334යි. මෙම පුරප්පාඩු සංඛ්‍යාව 25/2/28 දිනට අධ්‍යාපන සේවය 1310යි. මේ දක්වා විදුහල්පති සේවය 1610යි. 24/12/31 දින දක්වා. 3 පිළිතුර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරු කතානායකතුමනි, පෞගේ වර්ෂවල රටපුර පැවති COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුද තත්ත්වයන් මත රජයේ තනතුරු වලට බඳවා ගැනීම සඳහා සිදු කිරීම සඳහා අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සිදු වී නැත. කෙසේ වුවද මේ වන විට බඳවා ගැනීම සඳහා අදාළ පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. 1. සීමිත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට නිලධාරීන් 442ක් බඳවා ගැනීම සඳහා අදාළ තරඟ විභාගයේ 23/9/23 වන දින දක්වා හා සම්මුඛ පරීක්ෂණ 24/8/21 22/24/27 30 සහ 24/3/9/3 4/6/7 දිනවල පවත්වා රාජ්‍ය සේවා කමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් කමිටුව වෙත 25/1/29 දින ඊට අදාළ ලේඛන යොමු කළ ඇත. පිළිතුරේ 3 විවෘත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන ශ්‍රේණියට 113ක් පදවා ගැනීම සඳහා අදාළ තරඟ විභාගයේ 23/7/29 දින හා සම්මුඛ පරීක්ෂණ 24/10/23 සහ 24 දිනවල පවත්වා රාජ්‍ය සේවා කමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත 25/1/3 වන දින ඊට අදාළ ලිපි ලේඛන යොමු කර ඇත. ඒ අනුව 1 හා 2 යටතේ දක්වා ඇති පුරප්පාඩු 555ක් ඉදිරි මාස 3 ඇතුළත කඩිනමින් පුරවා ගැනීම සිදුවන තවදුරටත් සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු 779ක් පෙරවීම සඳහා තරඟ විභාගයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් විදුහල්පති සේවයේ 25/1/1 දින පවත්නා පුරප්පාඩු ප්‍රමාණය ගණනය කර ඒ අනුව නව තරඟ විභාගයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පතිවට නිලධාරීන් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා 25/1/31 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා අනුමැතිය ලද පසු බඳවා ගැනීම කඩිනම සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. අධ්‍යාපන පරාජන සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග. කරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 2098ක් වන අතර දැනට නිලධාරීන් 788ක් සේවයෙන් යුතු වේ. ඒ අනුව අද දින වන විටත් නිලධාරීන් 1310ක පුරප්පාඩුවක් පවතී. රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත 2022 වර්ෂයේ බදවා ගැනීම සමාලෝචන කර තිබීම හේතුවෙන් එම තීරණ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ බදවා ගැනීමටද අදාළ වූ බැවින් පසුව නව බඳවා ගැනීම සඳහා අනුමැතිය ලද විගස සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්පූර්ණ පවත්වනු ලැබීය. ඒ අනුව විවෘත පදනම මත නිලධාරීන් 384ක්, සීමිත පදනම මත නිලධාරීන් 706ක්, දෙනෙක් අතුරු නිලධාරීන් 1090ක් බඳවා ගැනීමට අධිවම්පත් කැඳවා
අදාළ තරඟ විභාග 2021 වර්ෂයේදී පවත්වා විභාගයේ ප්‍රතිඵල 22 වර්ෂයේ නිකුත් කර ඇත. නමුත් රාජ්‍ය සේවය බඳවා ගැනීම මෙම කාලය තුළ නතර කර තිබූ අතර නැවත බඳවා ගැනීම 2024 වර්ෂයේදී ආරම්භ කර ඇත. විවෘත පදනමේ 384 දෙනෙක් බඳවා ගැනීම සඳහා අදාළ තරඟ විභාගයේ ප්‍රතිඵල මත 2022 වර්ෂයේ නිකුත් කර ඇති අතර ඊට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීම සම්ප්‍රේක්ෂණ 2024 නොවැම්බර් මාස පවත්වන ලදී. එම මූලික සම්මුඛ පරීක්ෂණයට අදාළ ලිපිගොනු පරීක්ෂා කර උපලේඛන ලිපිගොනු සමග ඉදිරියේදී රාජ්‍ය සේවා කමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත ඩිපාර්ට්මන්ට් මේවන විටත් කටයුතු කර ඇත. සීමිත පදනමින් 706 දෙනෙකු බඳවා ගැනීම සඳහා අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ 23 2024 ජූනි මාස පවත්වන ලද අතර යෝග්‍යතා අගයීම් 2024 මැයි මාස පවත්වන ලදී. එම ලකුණු විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව ඉහත පරිදි නිලධාරීන් 1090ක් බඳවා ගැනීමෙන් පසුව තවදුරටත් පවතින 225ක් පුරප්පාඩු පවතින බව කාරුණිකව දන්වා සිටීමි.